ඒකෙන් වැඩක් නෑ. දැන් ඉතින් කොහොමත් තරඟෙට ඉදිරිපත් වෙන්න බෑනේ. වැඩක් නෑ ඉතින් අයියෝ. ඔය ළමයින් ටිකක් පැත්තකට වෙලා ඉන්න බැරිද? මට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. හොඳම තරඟකාරයෝ අඩු වෙගෙන යන හින්දා මගේ අනුග්‍රාහකයොත් නැති වෙන්නයි යන්නේ. තරහ නැතුව පොඩ්ඩක් අහන්නකෝ මේ ෆ්‍රෙඩ්ගේ අදහස. මට පේන විදිහට මේ හිමියකා හැමතිස්සෙම කරදර කරන්නේ දක්ෂ තරඟකාරයන්ට. ඒකින්ද අපේ කෙනෙකුත් මේ තරඟට ඇතුළත් කරන්න ඕන. ඇත්තටම මම නම් විශ්වාස කරන්නේ නැහැ ඔය හිමියකා ගැන තියෙන කතාව ඇත්තක් කියලා. මට තියෙන ප්‍රශ්නේ වෙන මුකුත්ම නෙවෙයි. ඔයාලා මේ කරන කරදරේ. මට නම් ෆ්‍රෙඩ් මේ මිනිස්සුගේ කතාව වෙච්චර එල්ලුවේ නෑ. ඔයා මොකද හිතන්නේ? ඒක නෙමෙයි ෆ්‍රෙඩි. දැන් ඔයාගේ කකුල කැඩිලානේ. කවුද තරඟට ඉදිරිපත් කරන්නේ? යා කවුද? මට නම් මේක කරන්න බෑ. මට තවදුරටත් ජීවත් වෙන්න ඕනේ. බය වෙන්න එපා ෂේකි. ඔයාට හිමුඩල ඉස්සලා යන්න වෙන්නේ නෑ. ඔයා කරන්න ඕන දක්ෂ හිම ක්‍රීඩකයෙක් විදිහට රඟපාන එක විතරයි. ඔන්න යාලා එනවා. පස්සේ හම්බෙමු. ඔයාද එතකොට මේ අන්තිම මොහොතේදී තරඟට ඉදිරිපත් වෙච්ච මහලොකු වීරයා? ඒ මම තමයි මහා හිම ශූරශ්‍යාගි. ඔයා ඇත්තටම වීරයෙක්ද කියලා අපි බලමුද එහෙනම්? මහලොකු වීරයා අලුවා ක්‍රීඩා කරන්න හරි අමුතු විදියකට නේද? මොනවා? ඉතාලකට තමයි මම තාම ජීවත් වෙනවා. මේකේ තියෙන විදිහට මේකින්සන් මහත්තයාගේ ව්‍යාපාර කොටස් විකුණලා තියෙනවා. එයා අර ගත්තු ණය ගෙවන්න. බලන්න වෙල්මා, ඔයාට හොඳටම අසනීපයි. ඔයා ඇඳට වෙලා ටිකක් විවේක ගන්න. මේ බලන්න වෙල්මා, හැම කාමරයකම හිම ක්‍රීඩාවල DVD තියෙනවා. ඔයාට නිින්දයක් නැත්තම් බලන්න පුළුවන්. ඔව්, ඒක විතරයි අඩු. ෆ්‍රෙඩ්, ඔයා දැක්කද? අර හිම පිනුම් තරඟ තියෙන තැන මොකද එළියක් පේනවා. පොඩ්ඩක් ඉන්න, අපි මේකෙන් බලමු. හැම දෙයක් ගැනම හිතලා තියෙනවා වගේ. මෙන්න ඔයත් බලන්න. එතන ඉන්න කෙනා අපි අර ඊරෑ දැක්ක කෙනා වගේ. හරි පුදුමයි. මේ වෙලාවේ මොනවද එතනට වෙලා කරන්නේ? මං ගිහින් බලලා එන්නම්. ඔයා දැන් කොහෙවත් යන්න ඕනේ නැහැ. මතකනේ දොස්තර කියපු දේ? මේ පාර මම තනියම ගිහිල්ලා බලන්නම්. අනේ මේ අහන්න ඩැෆ්නි ඔයා තනියම යන්න එපා. ඒක භයානකයි. ඇයි මම ගෑනු ළමෙක් හින්දාද? මට මුකුත් වෙන්නේ නෑ ෆ්‍රෙඩ්. හරි, එහෙමනම් ඔයා යන්න. මම මෙතනට වෙලා වාදියා බලන් ඉන්නම්. මොනවා හරි දැක්කොත් ඔයාට කෝල් එකක් දෙන්නම්. හැබැයි පරිස්සමෙන්. අනේ ෆ්‍රෙඩ්, ඕක කියන්නත් දෙයක්ද? හෙලෝ. පොඩ්ඩක් හිමින් යන්නකෝ ඩැෆ්නි. අයියෝ ෆ්‍රෙඩි, බය වෙන්න එපා. මෙතන කිසිම දෙයක් නෑ. මේ මොකද්ද? ඩැෆ්නි, ඔතනින් එළියට එන්න. උන්න හිමියා කායනවා. ඉක්මනට එළියට එන්න. මොකද්ද ඔයා කිව්වේ? මට මුකුත් ඇහෙන්නේ නෑ ෆ්‍රෙඩ්. හරි ෆ්‍රෙඩ්, මට ඔයා කියපු දේ හොඳට තේරුණා.